Good morning guys. අන්න cruise life ගෙදර ඇවිල්ලා දෙවෙනි දවසේ. ඔව්. ගෙදර ඉන්න දෙවෙනි දවසේ ඉතින් චූටි වෙනස් විදිහ වැඩක් කරන්න හදන්නේ. චූටි වෙනස් විදිහ වැඩක් කියන්නේ වෙනස් දෙයක් නෙවෙයි. ඉතින් සාමාන්‍ය දෙයක්. ඩේලි රූටින් එකක්. මයි මගේ වයිෆුයි. උදේ ඉතින් අපිට ඔන්න පන්සලට හේල් දාන්නේ තියෙනවා. ඉතින් අපි අරගෙන දැන් යන්නේ බලමු පන්සලට ගියාට පස්සේ මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. ටිකක් අමුතුයි අපේ පන්සල. මොකද චූටි පිරිවෙනක්. චූටි කියවට එහෙම චූටි නෑ මේක. ටිකක් ලොකු පිරිවෙනක්. චූටි හාමුදුරුවෝ ගොඩක් ඉන්නවා. බලමු ගියාට පස්සේ. ඉතින් මේක තමයි අපේ පන්සල. ගමේ පන්සල. ඉතින් දැන් අපි ඇවිල්ලා දාන ටික දානගෙට දීලා බුද්ධ පූජාව සකස් කරන්න කියලා අපි දෙන්නාව මල් ලට්ටියක් හදාගෙන ඉතින් ඔය ටික කරගෙන මේ වෙනවනේ. එයා වලටම වැඩ මල් ලට්ටිය හදනවා. බලන්නකො පිටිපස්සෙන් චූටි හාමුදුරුවෝ අපේ පන්සලේ තියෙන විශේෂත්වය තමයි ගොඩාක් මේ චූටි හාමුදුරුවෝ ගොල්ලක් ඉන්නවා. චූටි කියන්නේ ඉස්සර නම් මට මතක හැටියට ලොකු හාමුදුරුවෝ පිරිසක් හිටියා. සාමාන්‍ය පන්සලක මේ දකින්න අඩු දෙයක් මේක. බලන්න චූටි හාමුදුරුවෝ ගොඩාක් ඉන්නවා. අන්න බුද්ධ පූජාවට දැන් සීනුව නාදුනා වගේ එකක් ඇහුණා අපිට. අන්න චූටි හාමුදුරුවෝ දැන් ලගුන් ගෙවල් වල ඉන්න කට්ටියත් ඔක්කොම ලෑස්ති වෙලා ඉනවා බුද්ධ පූජාව තියන්න.